Why? Hinawai. Happy birthday to you. Hello? Hello. Hello? Hello. Ishika. Mister? Oh? අගලන්ගේ අර කෑගල්ල බ්‍රාන්ච් එකේ ඉරේෂන් අංගගේ නම්බර එක හම්බුනේ. නුවර බ්‍රාන්ච් එක නේද? ඔව්. හරි මගේ දන්න කියන කෙනෙකුට ස්පෙක්ස් දෙකක් හදව ගන්න ඕනේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බ්‍රාන්ච් එක ඕපන් කරන්නේ morning 8:30 වගේ නේද? 8:30. ඔව් weekdays වල 8:30. හරි මේ සාමාන්‍යයෙන් දැන් මේ ඇස් පරීක්ෂා කරලා බලලාද ඒක කොහොමද ඒක කරගන්නව නම් ඔයගොල්ලන්ගේ කොහොමද එයාට වයස කීයක් විතරනවද? එයාට වයස 30 ගානක් වගේ ඇති. 30 ගානක ඩිස්ටන්ස් දුර ප්‍රශ්නයක් තියෙන්නේ. ඔව් දුර මේ හෙඩේක් එහෙම මොනවද තියෙනවා නම් මේ ડોක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනේ අයි සර්ජන් කෙනෙක්ට. නැත්නම් හෙඩේක් මොන හරි නැත්නම් මේ විෂන් එකේ විතර ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අපිට චෙක් කරලා දෙන්න පුළුවන්. ඔව් නිතරම බුකුම් ගන්නවා. සෝරි ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ෂොප් එකේ ඒ කියන්නේ මේ ડોක්ටර් කෙනෙක් කවුරු හරි ඉන්නවද? නෑ ඔපරේෂන්ස්ලා තමයි ඉන්නේ. දැන් ඒකයි මං කිව්වේ දැන් යාට ඔළුවේ කැක්කම මොන හරි තියෙනවා නම් කඳුළු වෙනවා එහෙම මොන හරි තියෙනවා නම් නෑ ඔළුවේ කැක්කමක් නැහැ. මොකද මේ ඒකලක් නැහැ. ඒකින්ද අවුලක් නැහැ. හරි එහෙම තියෙනවා නම් විතරක් අයි සර්ජන් කෙනෙක්ට පෙන්නලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අරන් එන්න ඕනේ. නැත්නම් අපි නෝමල් විෂන් බලලා චෙක් කරලා යාගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දෙනවා. හරි. එතකොට ඔයගොල්ලන්ගේ දැන් මෙයාට ඇත්තටම අර පේන්නේ නැති ගතියක් තියෙනවා. උතුරු. ඒකට ඔයගොල්ලන්ට බලලා කන්නඩි දෙකක් දෙන්න පුළුවන්. පුළුවන්. පළතුරු පේන්නේ නැහැ. ඒ කියන්නේ ෆෘට් සමයි ගොඩක්ම පේන්නේ නැත්තේ මෙයාට. එතකොට ඒකට ඔයගොල්ලන්ට බලලා මේ මොන හරි කරන්න පුළුවන්. මෙහෙම. ඔව් එයා අපම අපි චෙක් කරලා බලමු කරන්න. පළතුරු ටිකක් මම අරන් එන්නද ඔහෙ තියෙයිද? වයස කීයද කිව්වේ? ඇත්තටම මෙයාගේ වයස මට හරියටම කියන්න අමාරුයි. මං හිතන්නේ 30ක්වත් ඇති අඩුම. හරි යට එන්න කියනවා. තියෙයිද ඔහෙ? බලමු මොකද කරන්න කියලා. ගස් තියෙයිද? මොනවාද? ගස් එහෙම තියෙනවද අපට? මොකද මේ ගහෙන් ගහට තමයි පනින්නේ. ඇත්තද? ඔප්ටිෂියන්ස් වලට ගහට යන්න වෙනවා මෙයාගේ මේක බලන්න. හරි බලමු. එවන්නකෝ. ඒ කියන්නේ අපේ ගෙදර රිල වගේ ඇස් පේන්නේ නැහැ. ඒකයි. ඇත්තද? ඔව් අනේ රිලවට කන්නඩි දෙකක් දාගන්න කතා කළේ. ඊරේෂට කිව්වනම් හරියක. ඇත්තද? එයාට පළතුරු පේන්නේ නැහැ. ඉතින් අර පළතුරු දුන්නාම නහයෙන් කන්න කටින් නෙමෙයි. අනික මම රිලා නටවන්නේ මට රිලවට හොඳ සංග දෙකක් දාලා පොෂ් කරලා ගන්නත් ඕනේ මිස් ඒකයි කතා කළේ. හෙලෝ ඉෂිකා හෙලෝ කට් කරාද අයියෝ වදනේ ඔයා hina වෙන්නේ මෙතන රිලවට කණ්ණාඩි අහුවෙලා ආව් මගේ රිලව මෙතන ආව් කණ්ණාඩි දෙකක් දාලා සංග දෙකක් දාලා පොෂ් කරලා ගන්න ගියාමද ඉන්න පොඩි කෝල් එකක් දීලා බලමු ආයිසර්ය උදේ පාන්දර hina වෙන්න සජී උමා එක්ක why hinawai සතියේ දවස් 5ේම උදේ 7ට මෙන්න morning show